පරිමිතිය. අද පරිමිතිය යටතේ අපි කතා කරමු සංයුක්තතල රූපයක් කියන්නේ කුමක්ද කියන එක තමයි පළමුවෙන් සාකච්ඡා කරන්නේ. අපිට පේනවා හැඩතල කිහිපයක් උඩින් තියෙනවා බලන්න. ඍජුකෝණාශ්‍රයක්, අර්ධ වෘත්තයක්, වෘත්තයෙන් කාලක්, කේන්ද්‍රික ඛණ්ඩයක්, ත්‍රිකෝණයක්. දැන් අපි මේ ඍජුකෝණාශ්‍රයට අර්ධ වෘත්තය සම්බන්ධ කරමු. අන්න එහෙනම් අපිට පේන එක සංයුක්ත තල රූපයක්. සමචතුරස්‍රයකට වෘත්තයෙන් කාලක් දාලා තියෙනවා පේනවද? ඒතකොට ඒකත් සංයුක්ත තල රූපයක්. මේක තියෙනවා අර්ධ වෘත්තයක් සහ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණාශ්‍රය සම්බන්ධයි. මේක සංයුක්ත තල රූපයක්. එහෙනම් සංයුක්ත තල රූපයක් කියන්නේ අර්ථය මොකද්ද? හැඩතල කිහිපයක් යොදලා සකස් කරන තල රූපයට කියනවා සංයුක්ත තල රූපයක්. අද අපි සාකච්ඡා කරන සංයුක්ත තල රූපවල පරිමිතිය. ඒ අර්ථය අපි මෙන්න මේ පළවෙනි රූපය අරගෙන යටින් අර රූප වලින් පළවෙනි රූපය අරගෙන මේක අපි මේක 12යි C. මේක අපි දෙමු 7යි C. 14යි C. ඒක තමයි 20යි cm කියලා. පරිමිතිය ලියන්නේ A B C D E කියලා නම් කරමු. එහෙනම් අපේ පරිමිතිය හොයනකොට මේ ඍජුකෝණාශ්‍රය නිසා AB පාදයට DE පාදය සමානයි. ඒ වගේම AE පාදයට DB පාදය සමානයි. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය නැත්නම් සංයුක්ත තල රූපයේ පරිමිතිය ලබා ගන්න අපි මේ DCB ඡාපදී එකතු කිරීම 20 එකතු කිරීම 20 එකතු කිරීම 17. එහෙනම් මේ DCB ඡාපදී අපි සොයනවා. DCB ඡාපදී අපිට මතකයි උතේන් භාගයක් කියන දෙකෙන් එකයි 2 වැඩි කිරීම 2πr. අපි ආදේශ කරනවා දෙකෙන් එක ගුණ කිරීම 2 වැඩි කිරීම 7න් 22 විස්කම්භය 14. එහෙනම් අරය කීයද? අරය 7යි. 4 අර්ධයක් වෙනවා. දෙකම දෙකක් වෙනවා. එහෙනම් මෙතෙන් දෙනවා අපිට 22යි සෙන්ටිමීටර්. එකතු කිරීම මේ දෙක එකතු කරාම 40යි. එකතු කිරීම 14යි. එකතු කරමු 22යි 40යි. 62යි. එයාට දෙකට 14ක් එකතු කරන්න. 76යි සෙන්ටිමීටර්. එහෙනම් අපිට පේනවා DCB ඡාප දිගට මේ ඍජුකෝණාශ්‍රයේ ඉතුරු පාද දෙකල් එකතු කරාම පරිමිතිය. එහෙනම් අපි ඔන්න සංයුක්ත රූපයක පරිමිතිය සෙවීමේ එක අවස්ථාවක්. මේ වගේ කාලක් අපි ඊළඟට බලමු. මේ වගේ රූපයක මෙන්න මේ කොටස තමයි අපිට අවශ්‍ය වෙන පරිමිතිය තියෙන්නේ. එතකොට මේ වගේ ඍජුකෝණාශ්‍රය තියලා මේකේ දිග දෙනවා අපිට 30යි c. මේක අපිට දෙනවා 14යි c. ඒ පරිමිතිය හොයන්න. එතකොට මේ අඳුරු කළ කොටසේ පරිමිතිය
තමයි බලන්න අඳුරු කළ කොටස. මේන්න මේ කොටස අඳුරු කරලා තියෙන්නේ. මේ අඳුරු කළ කොටසේ පරිමිතිය. එහෙනම් පරිමිතිය සමාන වෙනවා. මේ ඡාප දිග හොයාගන්න. එනම් A B C D මෙතන E මෙතන F දා B E C ඡාප දිග. BEC ඡාප දිග කොහොමද හොයන්නේ? දෙකෙන් එක ගුණ කිරීම 2πr. දෙකෙන් එක වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22 r වලගේ 7යි c 22යි c. එතකොට අපිට පරිමිතිය එක කොටසක ආවා. ඊළඟට අපි ගන්නවා එකතු කිරීම AFD පරිමිතිය. AFD පරිමිතිය. දෙකෙන් එක වැඩි කිරීම 2πr. දෙකෙන් එක වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22 7 22 සෙන්ටිමීටරේ. ඡාප දිගවල දෙකේ පරිමිතිය 22යි 22. දැන් DC දිග මුළු රූපේ සංයුක්ත රූපේ පරිමිතිය එනවා. සංයුක්ත රූපයේ පරිමිතිය 20 එකතු කිරීම 30 එකතු කිරීම 30 එකතු කිරීම 22 එකතු කිරීම 22 8ICM එකතු කිරීම 44IC 104IC. එන අඳුරු කළේ පරිමිතිය වෙන්නේ අපිට 104IC. ඊළඟට නිදානහලු කේන්ද්‍රීය කාණ්ඩයක පරිදි මේ වගේ අවස්ථා. මේ කෝණය අපි දානවා 45. මේක r වලගේ 3.5c. මේ කොටසක් 3.5. අඳුරු කරලා තියෙන්නේ මේ කොටස. අඳුරු කරලා කොටසේ පරිමිතිය. और अभी नाम करो तीन A B C P Q R. අය බලාගන්න කේන්ද්‍රීය කාණ්ඩයක පරිමිතිය වෙනකොට තමයි අවබෝධ වෙනවා PQR ඡාප දිග හොයන්න ඕන, ABC ඡාප දිග හොයන්න ඕන. මේ අඳුරු කළ කොටසේ පරිමිතිය ලබා ගන්න. එහෙනම් මේ වෘතයෙන් PQR ඡාප දිග හොයනකොට ඡාප දිග 360න්
45 වැඩි කිරීම 2πr. එතකොට අපිට පේනවා 8n එකයි 365 කියන්නේ 8n එක. වැඩි කිරීම 2 වැඩි කිරීම 7න් 22. r කියන්නේ කියනමයි r කියන්නේ එතකොට මෙතෙන්ද මෙතෙන්ටමද අරය වෙන්නේ 3.5 දෙකක් කීයද 7යි 3.5 දාන 3.5 අතර 7 කැපෙනවා 2ට කැපුණා 4යි 11යි 2යි 11 වෙදීම 2යි 11ට දෙවරක් 5යි 10යි එකක් ඉතුරුයි 10ට 5.5 සෙන්ටිමීටර්. ළමයින්ට අවබෝධ වෙන්න ඕන මේ සුළු කිරීම 8n එක වැඩි කිරීම මේ කේන්ද්‍රීය කාණ්ඩයේ සම්පූර්ණ අරය වෙන්නේ 7ක්. ඒ 3.5 කොටවල් 2ක්. PQR චාප දිග 5.5. ABC චාප දිග හොයන්න ඊළඟට. ඒක 8n එකමයි ළමයින්ට ආයෙ 365 ලියන්න ඕනේ. වැඩි කිරීම 2πr 2πr 8n එක ගුණ කිරීම 2 වැඩි කිරීම 7න් 22 r කියන්නේ 3.5 3.5 කියන එක ලියන්න පුළුවන් අපිට 7 බෙදීම 2 7 බෙදීම 2 සමාන වෙනවා 3.5ට තමයි. ඔයන්ට අවබෝධයක් තියෙන්න ඕන 7 බෙදීම 2 කියන්නේ 3.5. ඔය සුළු කිරීම පහසුවට මේ විදිහට ලියා ගන්න. 2ට 22 11යි 7ට 7 කැපුණු 2ට 8 කැපුණම 4යි 11 බෙදනවා 4යි. මම 11 4ෙන් බෙදන්න 11 4ෙන් බෙදමු 2යි දෙවරක් 4 8යි 3ක් ඉතුරුයි දශම දියු 30ට 4 වරක් 7 28යි දෙයක් ඉතුරුයි 20ට 4 වරක් 5යි සමානයි 2.75 අපේ අවස්ථාවය මොකක්ද? මේ අඳුරු කරපු කොටසේ පරිමිතිය. කාගේද? PQR වලින් අට වෙලා තියෙනවා ABC වලින් අට. ඊට අමතරව CR කොටසයි AP කොටසයි ටිකක් අපි යොදන්නවා. අපි ලියනවා අඳුරු කළ කොටසේ පරිමිතිය සමානයි PQR දිග එකතු කිරීම ABC තාප දිග එකතු කිරීම AP දිග එකතු කිරීම CR දිග PQR දිග 5.5 ඔයන්ට අවබෝධ වෙන්න ඕන PQR දිග අපි හොයන් තියෙනවා 5.5 ABC දිග 2.75 AP දිග කීයද 3.5 CR දිග කීයද 3.5 5.5 එකතු කිරීම 2.75 3.5 දෙක එකතු කරන්න ළමයි. එතකොට එකතු කරාම එනවා 7ක්. දැන් අපි එකතු කරමු. 5.5 2.75 7 5යි 7යි 12න් දෙකක් ඉතුරුයි 6යි 2යි 8යි 8යි 7යි 15යි 15.25 සෙන්ටිමීටර්. නාඳුරු කළ කොටසේ පරිමිතිය. එතකොට අපි කරේ සංයුක්ත තල රූපවල පරිමිතිය යටතේ
සංයුක්තතල රූපයක් කියන්නේ කුමක්ද කියන එක අවබෝධ කරා. ඊළඟට අපි කරේ සංයුක්තතල රූප කිහිපයක් අරගෙන පරිමිති සොයන ආකාරය පැහැදිලි කරා. ඒතර අපිට පේනවා 10 වසරේ